අද අපි තෙල් ටිකකුත් දාගෙන හාල් මැස්ස හොද්දක් රසට හදාගමුද? එන්නකො එහෙනම් වීඩියෝ එකට. තාම ඉතින් එකම විදිහට කන්න ඕනි කියලා එකක් නෑනේ අනේ. එන්නකො මාත් එක්ක රසම රස හාල් මැස්ස හොද්දක් හදාගන්න. ඉස්සෙල්ලාම මම මේ දාගත්තේ තෙල් චුට්ටකට අබ ටිකක්. අබ ටික පුපුරනකොට ඒකටම හාල් මැස්ස ටිකක් දාගෙන කලවම් කරගන්න. ඊට පස්සේ තෙලටම සුදු ලුණු ටික, රතු ලුණු, රම්පේ කරපිංච ටික, ඒ වගේම උළුඳු ටිකකුයි ගොරක කෑල්ලකුයි දාගන්න. තවත් රසයි. මේක ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරගන්න. එකම විදිහට කන්න ඕනේ නෑනේ. හැමදාම ඉතින් අපි ඔක්කොම එකට දාලා පහේ ටිකක් දාලා ලිපෙන් තියලා හැඳි ගන්න එකනේ කරන්නේ. මේ විදිහට තෙල් චුට්ටකුත් දාලා වෙනසකට රස බලමු. මේ ටික ටිකකින් පැදිලා සුවඳ එනකොට ඒකටම කහ කුඩු ටික, 3-5 කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක්, තියෙනවා නම් ගම්බිරිස් කුඩු ටිකකුයි දාගෙන ඒ ටිකත් ටිකෙන් තෙලේ වැදෙන්න කලවම් කරගන්න. දැන් මේක කර වෙන්න කලින් අපි පොල් කිරි ටික එකතු කරගමු. අන්තිමට ඉතින් තක්කාලි ටික දාගන්න. දැන් ඉතින් මේක හැඳි ගගා උතුරන්න නොදී කැට ගහන්නේ නැතුව තියාගන්න තමයි තියෙන්නේ. කතාවට කියන්නේ ඔය හොද්දේ රස කලවම් කරන තරමටයි කැටි ගැසෙන්නේ නැති තරමටයි කියලා. අංශක 90ට බැරි නම් 120ටම කලවම් කරගන්න. අනේ විහිළුවක් අනේ කරේ ඉතින්. එහෙනම් ඉතින් මේක හැදිලා ඉවර වුණාට පස්සේ බලමු. ඔන්න ඉතින් හොද්ද ඉදෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් ඉතින් මේකට අබ වෙනුවට අබ කුඩු ටිකක් දාගන්න. අද ඉතින් මං ගාව අබ කුඩු තිබුණේ නැහැ. හදාගත්ත ටික ඉවරයි. ඒකයි මම අබ ඇට ටිකක් දාගත්තේ. ඒ වගේම ඔයාලා කැමති නම් මේකට අල ටිකකුත් එකතු කරගන්න. මං ඉතින් අද රෑට පාන් කන්න හදාගත්ත හොද්ද නිසා අල නම් එකතු කරගත්තේ නෑ. ඒ වගේම ඉතින් තෙල් කන්න අකමැති අයට නම් ඉතින් මේ හොද්ද හරියන එකක් නෑ. මොකද ඉතින් මං තෙල් දාලානේ හදාගත්තේ. වෙනසකට ඉතින් මේ විදියට හදාගන්න. මාරම රසයි මේක. පේනවනේ ඔයාලට තෙල් පෑදෙන විදිය. මාරම රසයි. මම මේකේ රස බලලා තියෙන්නේ හොඳේ. ලුණු ඇද්ද කියලා ඉතින් බලන්න එපා. මේ වීඩියෝ එක ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ අලුතෙන් උයන් ඉගෙන ගන්න චූටි නංගිලා මල්ලිලට තමයි. ඔයාලා එහෙනම් හදලා කාලා රස බලන්නකෝ. මේ වීඩියෝ එක ලස්සනයි නම් පල්ලෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. හොරෙන් යන්න නේද හැදුවේ වීඩියෝ එක බලලා. සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. බයි කිව්වට වීඩියෝ එක තවම ඉවර නෑ. මේ ටිකත් බලලම යන්න. පේනවද? තෙල් පෑදිලා ලස්සන කලර් එකක් ඇවිල්ලා. මේක ඉතින් ඉවෙනකොට තවත් රස පාටට තියේවි.